ඒකට කියන්නේ glass skin effect එක කියලා. ඔක්කොමල්ලා දන්නවනේ අවුරුදු ගාණක් තිස්සේ මම පාවිච්චි කරන්නේ බයෝවිටා කියලා. හැබැයි මට වැල්මි ඕන වුණේ නැහැ. හැබැයි චලනි අපිට ඕන වුණා. සමට පරිපූර්ණ පෝෂණ අතිරේකයක් ගත්තම මේන්ටෙනන්ස් අඩුයි. බයෝවිටා ගෝල්ඩ් පාවිච්චි කරන ඕනම කෙනෙක් ඒක දන්නවා. ඔයාලට මතකද චලනි අපි ඔයාලට ඉස්සර hina වෙනවා ඔයාලා ලස්සන වෙන්න එක එක කැප්සූල්ස් පාවිච්චි කරනවා කියලා. ඔව් ඇත්තටම ඒ කාලේ මට ආව ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි ඔයා ලෝකල් ප්‍රොඩක්ට්ස් යූස් කරන්න කියන එක. ඒ මොකද ඒ කාලේ මාකට් එකේ ගොඩක් තිබුණා UK ඕස්ට්‍රේලියා වල ප්‍රොඩක්ට්ස්. Thank God. බයෝවිටා වැල්මි ඩබල් ෆෙයානස් කොලජන් සත්කාරය අපිට තිබුණා. මට දැනගන්න ඕනේ ඔයාගෙන් මම බයෝවිටා ගෝල්ඩ් පාවිච්චි කරලා මට රිසල්ට්ස් හම්බුණා වගේ ඔයාට බයෝවිටා වැල්මි පාවිච්චි කරලා මාස එකමාරකින් වගේ රිසල්ට්ස් ලැබුණාද? මෙහෙමයි චලනි මට ෆෙයා එකකටත් වඩා මට තේරුණේ මොයිස්චර් ෆීල්ඩ් එකක්. වාව්. මාස දෙකකට පස්සේ වගේ ස්කින් එක ලයිට් වෙලා වගේ මට දැනුණා. ඒ කියන්නේ මුලින්ම ෆෙයා බවක් දැනුනේ නැද්ද? ෆෙයා එකකටත් වඩා ස්කින් එක ග්ලෝ වෙලා වගේ මට තේරුණා. ඒකට කියන්නේ glass skin effect එක කියලා. ස්කින් එකට ලයිට් එක වැටුනම රිෆ්ලෙක්ට් වෙනවා. බයෝවිටා වැල්මි වලින් ලැබෙන ප්‍රධානතම රිසල්ට් එක ඒක තමයි. බයෝවිටා වැල්මි රන්වන් පැහැති සමකට පරිපූර්ණ කොලජන් සත්කාරකයක් නිසායි.